මගේ ඔළුව පොඩ්ඩක් අත රිදෙනවා. ඔළුව පොඩ්ඩක් අත ගන්න පුළුවන්ද ඔයාලට? ඔයා හරියට මහන්සි වෙනවා රුකි. හරියට නිකන් ඔෆිස් එකේ හැරලත් එන්නේ කාන්තාරයක දාගෙනවා වගේ. ඒක නම් ඇත්ත තමයි ඉතින්. ඊකෙල ඉතින් වෙන මොනවා කරන්නද? දැන් ඔච්චර ඔෆිස් යනවා ප්‍රමෝෂන් එකක්වත් හම්බුනේ නැද්ද? ප්‍රමෝෂන් අපේ කම්පැනි එකේ හවසට කරන OT ටික කරේ නැත්නම් අපි දෙන්නට හරියට ජීවත් වෙන්නවත් වෙන්නේ නැහැ. තාම රට යන වැඩේවත් හරි ගියේ නැහනේ. මන් දන්නේ මට පුළුවන් විදිහට මම පිරිමහනවා. හරි ඉතින් ඒක මන් නොදන්නව නෙවෙයිනේ. මේ මාත් මොකක් හරි රස්සාවක් කරන්නද? පිස්සු දාට. ඔයා මෙන්න මේ ගෙදරටලා ඉන්න අපි දෙන්නම ජොබ් එකක් කරන්න ගියොත් එම අපි දෙන්නට ටික කාලෙකින් මැරේජ් ලයිෆ් එකේ පා වෙලා යාවි. අඩේ අරෝෂ්. අඩෝ අරෝෂයා. අටි උඹ රුකා නේද? අඳුරු ගන්නත් බෑ කොච්චර වෙනස් වෙලාද බා? මං විතරක් ඇයි? උඹත් උඹ මෙහෙද ඉන්නේ? මේ මගේ තාත්තයි ගම බා. එහෙමද? මම දැන් සති දෙකකට කලින් මේ නවතින්න ආයේ මචං. අපේ ගෙවල් තියෙන්නේ මේ පාරේ කෙළවරේ ගෙදර. මොකක් හරි උමනාවක් දෙයක් වුණොත් වරෙන් ඒ පැත්තේ ඇවිල්ලා. උඹ දැන් කෙල්ලෙක් කිම හොයාගත්තද? හොයාගෙන බැඳලත් ඉවරයි බා. මම නම් දැන් ওই කරදරු පැටෙන්නේ නැහැ මචං. මට ජීවිතෙ විඳින්න ඕන. ඔබ තාම මේ විදියයි නේ. ඒක නෙමෙයි මම එන්නම් වෙලාවක මගේ නෑන පොඩ්ඩ බල්ල යන්න. ගෙදර කවුද? ගෙදර කවුද? ඔව් කවුරු හම්බෙන්නද? මේ රුක්මල්ලා ගෙදරද? ඔව් මං යාගේ වයිෆ්. ඇත්තද? මම අරෝස්. මම යාගේ යාළුවෙක්. මට යා හම්බෙන්න ඕන. එයා දැන් මේ ඔෆිස් එකලා විතරයි. දැන් මේ වොෂ් එකක් දාන ගම. එහෙමද? මේ ඔයාට මොකක් හරි පණිවිඩයක් කියන්න තියෙනවා නම් කියන්න. මං හරි කියන්න. නෑ මට එහෙම හරියන්නේ නෑ. මට යා හම්බෙන්න ඕන. හරි. එහෙනම් කමන්නේ. එන්නකෝ. ඇතුලේ වාඩි වෙන්න. වාඩි වෙන්න. මේ එන්නේ. අරෝෂ් කොයි වෙලාවද ආවේ? රුකා මේ ආව විතරයි මචං. මේ අරෝෂ් මගේ ළඟම යාළුවෙක්. ළඟදී තමයි මෙහෙට කන්ස්ට්‍රක්ෂන් වැඩකට ඇවිල්ලා තියෙන්නේ. මේ මට නම් අර මනුස්සයා වැල්ලුවේ නෑ. ඒ අයියේ ඒක විශේෂ හේතුවක් නෑ. මේ දැන් ඔය හරියට දෙන්න ලෝන් එක කවද වගේද ගන්නෙ? මං එහෙම දිනයක් කිව්වේ නැහැ. ඒ මනුස්සයා මෙහෙට ඇවිල්ලත් ඔයාගෙන් ඉල්ලුවේ ණයක්මනේ. අනික මේ සීමේ ගානකුත් නෙවෙයිනේ රුපියල් 50000. මේ මිනිස්යාවක දෙනවා ඕන්නම් පුට්ටක් පරක්කු වෙයි. ඔයා OT කර කර මැරෙන හැටි දැක්කම මට මේ මනුස්සයාට පුදුම කේන්තියක් එන්නේ. ඔයා මොකටද ඌත් එක්ක කේන්ති ගන්නෙ? ඌ යාළුවෙක් විදියට මගෙන් පොඩි දව්වක් ඉල්ලුවා. මම පුළුවන් විදියට ඒක කරනවා. එච්චරයි. හරි හරි. මනින්න එපා ඉතින් මම ඔයාගේ හොඳටනේ කියන්නේ. මේ අපි අද රාට මොනවද කන්නේ? නූඩල්ස් තියෙනවද? එහෙනම් අපිට අද නූඩල්ස් එකක් ගන්න.
හරි කාමෙන්ට මම හදාරන්න දිශානී 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 කොහොනේවා හරි මහන්සි යන්නේ තේ එකක්වත් හදන්නකෝ දිශානී දිශානී चेक करा प्रदीप බොහොම ඉක්මනින් මට එජොබ්ස් එකේ වාර්තාව ගෙනත් දෙන්න. හරි? මම එජි මාතර කෝල් එකක් දෙන්න. ඔයා දැම්ම යන්න. ओके सर සිසිර ඔයා අර වැඩේ ගැන බැලුවද? ඔව් සර් පරීක්ෂණ කරගෙන යනවා. මේ ඊමිල්ස් තාම මේ පදිංචියට ඇවිල්ලා නැද්ද? Excuse me sir, Mr. රුක්මාල් ඇවිල්ලා තියෙනවා සර්ව හම්බෙන්න. රුක්මා? ඔව් සර්, අර ඉන්වෙස්ටිගේෂන් එකක් කරේ ගර්ල් කෙනෙක් මැරිලා එයාගේ හස්බන්ඩ්. එන්න ගියා. ඕකේ සර්. සමාතේ යනවා. සිසිරින්. වාඩි. මිස්ටර් රුක්මාල්ට හරි දීශානිට හරි තරහකාරයෝ හිටියද? අපිට කොහෙන්ද සර් තරහකාරයෝ? දිශා ගෙදර දොරේ වැඩක් කරගෙන ගෙදරටම වෙලා හිටිය අහිංසක ගෑල්ලමි. අවශ්‍යම කාරණයක් තිබ්බොත් විතරයි ගෙදරින් එළියට ගියේ. මාත් වැඩට ගියාම ගෙදර ඉන්නේ හවස නිසා. එතකොට මිස්ටර් රුක්මාල් මෙහෙට පදිංචිට ඇවිල්ලා කොච්චර කාලද? මේක අපේ තාත්තගේ ගම සර්. දැන් අපි බැඳලා අවුරුදු 3ක් විතර වෙනවා. නෑ මිස්ටර් රුක්මාල් මං එහෙම ඇහුවේ බැලූ බැලමට පේන්නේ මේක ඝාතනයක් වගේ. හැබැයි අපිට තවම කියන්න බෑ හරියටම මේක සියදිවි විනාශා ගැනීමක්ද සූසයිඩ් එකක්? ඒ කොහොමද සර්? මිසිස් දීසානි මොන හරි ප්‍රශ්න වල ඉරලා ඉතියද? මන් දැනුවත් තරම් එහෙම මොකුත් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ දීශාන්ට. ඒත් එයා හිතේ මොනවා හරි හංගගෙන හිටියද කියලා නම් මම දන්නේ නැහැ සර්.
එයා සාමාන්‍යයෙන් කොයි වගේ කෙනෙක්ද? එයා හරි මහිංසක කෙනෙක් සර්. වැඩි සමාජාශ්‍රයකුත් නෑ. හැබැයි ටිකක් ඉක්මනට කේන් තියෙනවා. එහෙනම් ඒ පැත්තට යම් කිසි බරක් තියෙනවා. ඒ වගේම මේක ඝාතනයක් නම් ඒක සිද්ධ වුණේ කොහොමද? සිද්ධ වුණේ ඇයි කියන එක අපේ මරණ පරීක්ෂණ වාර්තාව ආවට පස්සේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. හරි. මිස්ටර් රුක්මාල්ට දැන් යන්න පුළුවන්. ආයෙමත් ඕන වුණොත් අපි හම්බෙමු. හොඳයි සර්. සාජන් අපිට මේ ඝාතනය සිද්ධ කරපු ආයුධය ගැන තාම හරි හොඩුවාවක් හම්බුන්නේ නැහැ නේද? නෑ සර්. පෝස්ට්මෝටම් රිපෝට් එක නම් හෙට අනිද්දා මෙයි. ඒත් සාජන් අපි ඒ වෙනකන් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. රුක්මාල්ගේ අසල්වාසීන්ගෙන් අපි ওই ළමයා ගැන තොරතුරු ටිකක් හොයාගන්න ඕන. හොඳයි සර්. මං සිවිල් ටීම් එකක් එකට දාන්නම්. ඒ වගේම සාජන් ওই ගේ වටේටම තියෙන ලොකු කැලයක්. මිනිමරු ආවනම් අනිවාර්යයෙන්ම ওই කැලේ පැත්තෙන් තමයි එන්න ඕන. හරි සර්. මම තවත් ටීම් එකක් දාලා ඒ කැලේ සර්ච් කරන්නම්. සාජන් සර් අපි මිස්ටර් රුක්මල්ලාගේ ගෙවල් පැත්තේ තොරතුරු හොයනකොට අචිර කියලා කොල්ලෙක් ඇවිල්ලා සර්ත් එක්කලා කතා කරන්න ඕන කියලා කිව්වා. අචිර? ඒ කවුද? ඔව් සර්. එයා දැනුත් ඇවිල්ලා ඉන්නවා සර්ව හම්බෙන්න ඕනේ කියලා. එක්කන් එන්න සර්. එහෙමද? එන්න කියන්නේ. ඕකේ සර්. වාඩි. මිස්ටර් අචිර මං හම්බෙලා කියන්න තියනවා කිව්ව මොනවද? සර් මේක පොඩ්ඩක් ගන්න බලන්න ඉන්නකො. මෙදා විතරක් නෙමෙයි සර් මං කීප දවසක්ම දැක්ක සර්. රුක්මාල් කියන සර් ගමේ හොඳ කොල්ලෙක් සර්. එයා මගේ හොඳ යාළුවෙක් සර්. දැන් තමුන් මේ ගැන රුක්මාල්ට කිව්වද? මම රුක්මාල්ට කියන්න try කරා සර්. ඒත් මට බැරි වුණා සර්. මේ සිද්ධිය වුණාට පස්සේ තමයි සර්ට කියන්න මං හිතුවේ. හරි. ඔයාලට දැන් යන්න පුළුවන්. ගොඩක් ස්තුතියි අපිට මේ තොරතුරු ලබා දුන්නාට. අනුෂා මේ වීඩියෝ එක අපි WhatsApp එකට දාමු ගන්න. ඕකේ සර්. සර් මට වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. ඒ මොකද්ද? සර් අපි අර මිස්ටර් රුක්මල්ලාගේ ගෙවල් ළඟ කැලේ සර්ච් කරනකොට ලේ තැවරිච්ච පිහියක් හම්බුණා. මගේ සැකේ හරියටම හරි. මතකද මම කිව්වා මේක මර්ඩර් කේස් එකක් නම් මිනිමරු අනිවාර්යෙන්ම ওই කැලෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා. ඔව් සර් මට මතකයි. සර් පෝස්ට්මෝටම් රිපෝට් එකේ මොනවද තිබුණේ? අපිට දැන් සැකකාරයෙක් ඉන්නවා. ඒ කිව්වේ සර්? අපිට යමු පොලිසියට. ඒ සර් මට උත්තර තියලා ගන්න. මම වරදක් කරේ නෑ සර්. හරි හරි යමු. දාගන්න. ඒ සර් මම වරදක් කරේ නෑ සර්. මේ නොයන්න කිව්වම. ඇයි කියන්නේ මම වරදක් කරේ නෑ සර්.
මේ තියෙන්නේ අපි දීශානිගේ ශරීරයේ තිබිලාගත්තු ශුක්‍රාණු වල වාර්තාවයි අපි තමුන්ගෙන් ගත්ත ශුක්‍රාණු වල වාර්තාවයි. මේ දෙකම එකම පුද්ගලයෙකුගේ ශුක්‍රාණු වලට අදාළ වාර්තාවක්. රුක්මාල් වැඩට යනවා බලාගෙන ඉඳලා කැලේ පැත්තෙන් ඇවිල්ලා දීශානිත් එක්ක සෙල්ලම දාලා මොනවා හරි හේතුවකට පීයෙන් යන්න මැරුවා. ඒ මදිවට ගමෙනුත් පැන්නා. එහෙම නේද? අනේ නෑ සර්. මං ඒ වගේ රද්දක් කරේ නෑ සර්. අනික දිසානිය මරලා කියලා දන්නෙත් මේ දැන් සර්. මොකක්ද ඒ කතාවේ තේරුම? මේ තමුන් තවත් බොරු කියන්න හදන්න එපා. දැන් ඇත්ත කියනවා. හැමදේම එළි වෙලා ඉවරයි දැන් තමුන්ගේ. කියනවා ඇත්ත? හරි මං කියන්නම් සර්. මං මුලින්ම රුක්මල්ව හම්බෙන්න රුක්මල් ගෙදර ගිය දවසේම දිසානි ගැන මට කැමැත්තක් ඇති වුණා සර්. ඔව් කවුරු හම්බෙන්නද? මේ රුක්මල්ලා ගෙදරද? ඔව් මං යාගේ වයිෆ්. ඇත්තද? මම අරුස්. රුක්මාල්ගේ ජීවිතේම ඔෆිස් එක විතරයි. හවස් වෙනකම් හොටි කරනවා. රාත් රැවලා ගෙදර එනවා. ගෑණියෙක්ගේ හැඟුම් තේරුම් ගන්න බැරි පිරිමිගේ වැඩක් තුන දිසානි. හරි. දැන් ඔය ප්‍රශ්න කතා කරලා ඇතිනේ. රුක්මල් රස්සාවම බදාගෙන ඉන්නවා කියලා හැමතිස්සෙම දිසානි මාත් එක්ක හම්බෙන හැම වෙලාවෙම කිව්වා සර්. තමුන් ඇත්තද නැත්තද කියන්න මං තාම දන්නේ නැහැ. හැබැයි පිහියේ ඇඟිලි සලකුණු වල වාර්තාවයි අපි තමුන්ගෙන් ගත්ත ඇඟිලි සලකුණු වාර්තාවයි ආපුවාට පස්සේ බලා ගන්න පුළුවන් තමුන් මේ මිනිමරුම කෙරුවද නැද්ද කියලා. රිපෝට් එක එනකම් මම අරස් කරලා තියන්න. එමෙ ඔව් සර් කියන්න. ඒ මොකද්ද සර්? මොකක්? අරෝෂ්? ඔව් සර්. එයා මගේ යාළුවෙක්. ඔව් සර්. මට තේරෙනවා. මං හීනකින්වත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ කියලා. ඔබ දැන් කෙල්ලෙක් හොයාගත්තද? හොයාගෙන බැඳලත් ඉවරයි බං. මම නම් දැන් ওই කරදරු පැටෙන්නේ නැහැ මචං. මට ජීවිතෙම දින්න ඕන. මම එන්නම් වෙලාවක මගේ නෑන පොඩ්ඩ බල්ල යන්න. සාජන් මේ ෆින්ගර්ප්‍රින්ට් රිපෝට් අනුව මේ මිනිමරුම කරලා තියෙන අරෝෂෙන්ඩ බෑ. ඒ කියන්නේ සර් ඔය ෆින්ගර්ප්‍රින්ට් රිපෝට් දෙක වෙනස්ද? ඔව් සාජන්. ඒ කියන්නේ මිනිමරුවා තාම නිදැල්ලේ ඉන්නේ. සර් අපි අර අරෝස් කියන හාදියාව තවත් තියාගන්නවද? ඔව් තාම පරීක්ෂණ ඉවර නැහැනේ. අපිට දැන් රිලීස් කරන්න බෑ මිනිහව. ඕකේ සර්.
ඔව්. හරි හරි මම ඒක බලා ගන්න. ඔයා මං කියපු දේ කරන්නකෝ. හා? හරි හරි. ඇයි බදි? සර් මට සර්ට පොඩි මැසේජ් එකක් දෙන්න තියෙනවා. මේ පොඩ්ඩක් ඉන්න මම මේ පොඩි වැඩක ඉන්නේ මම තා පොඩ්ඩෙන් ගන්න. මොකද්ද? සර් රුක්මල් රටින් පැනලා යන්න හදනවා. මොකක්? රට යන්න හදා? ඔව් සර් පහුගිය දවස්වල මිනිහට කෝල්ස් දෙක තුනක් ගත්තා. හැබැයි මේක කෝල් එකටත් මිනිහ ආන්සර් කරේ නැහැ සර්. එහෙමද? මිනිහා අපේ මොනවා හරි දෙයක් හංගන්න හදනවා. හරි? ප්‍රදීප් ඉක්මනට අපිට වාහනයක් ලෑස්ති කරන්න. අපි අදම ගිහිල්ලා මිනිහාව ඇරෙස්ට් කරන්න ඕන. ඕකේ සර්. තම මොකද අපි ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ? නෑ මට කොල්ලා වෙනස නැත්තේ මොකද? අපි රාලාමිලා කොච්චර කෝල් ගත්තාද තමුන්ට? සලා ආපු කාරණාව කියලා කියන්න. රාජ, දාගන්න. ඇයිසර් මම අරන් යන්නේ ඇයිසර් මොකද කරන්නේ? පිස්සු දන්නේ මේ කැලෙන් එන්නේ. ඔයා කියන පාරෙන් එන්න තියෙන කැලෙන් එන්නද? පිස්සුද? හරි හරි මෙහෙන් යන්න. අද මොකද මේ කුකුලත් අතින් අරගෙන? මේ ඒක නෙවෙයි අරෝෂ්. මට හරි බයයි. බය වෙන්න එපානේ. රුක්මල් රැටට ගියාම එන්නේ හවසනේ. එහෙම නෙවෙයි ඉතින්. මොනවා හරි දෙයක් වුණොත් අපි දෙන්නට මැරෙන්න තමයි වෙන්නේ. පිස්සු දන්නේ ඔයා නිකන් බොරුවට බය වෙලා ඉන්නේ. මේ අද ඉක්මනට යන්න හරිද? තියෙන්නේ දීශානිගේ මිනිමරුම කරපු පිහිය ඇඟිලි සලකුණුවර වාර්තාවයි අපි තමුන්ගෙන් ගත්ත ඇඟිලි සලකුණුවර වාර්තාවයි මේ දෙකම එක සමානයි. දැන් ඉතින් හැමදේම මට ඇත්ත කියනවා. තමුන්ම මිනිමරුම කරලා මොකුත් නොදන්නවා වගේ පැමිණිල්ලකුත් දාලා රට පනින්නත් ඇදුවනේ. මම ඒ වෙලාවේ ගෙදර ආවිස අමතක වෙච්ච ෆයිල් එකක් ඔෆිස් එකට අරගෙන යන්න. ඒත් මම ඒ වෙලාවේ දැකපු දේ මම කවදාවත් හිතුවේ නැති දෙයක් සර්.
බැල්ලි මන් දන්නේ නැහැ සර් ඒ වෙලාවේ මට මොකක් වුණාද කියලා සර්. තමුන් මොකද මේ මිනිමැරුම කරපු ගමන් පැනලා ගියේ නැත්තේ රුක්මාල්? එදා සර් කිව්වනේ මේක 100ක වෙනසා ගැනීමක් වෙන්නත් පුළුවන් කියලා. බැලු බැලමට පේන්නේ මේක ඝාතනයක් වගේ. හැබැයි අපිට තවම කියන්න බෑ හරියටම මේක 100 වෙනසා ගැනීමක්ද සූසයිඩ් එකක්? ඒ කොහොමද සර්? මං කීයටවත් හිතුවේ නෑ ඒ පිහිය පොලිසියෙන් හොයාගනී කියලා. අන්න එදා මං දැනගත්තා මම මෙහෙ හිටියොත් මට කිසි ගැලවීමක් නෑ කියලා. දිශානිගේ අනියම් පෙම්වතා අරෝෂ් කියලා දැනගත්ත වෙලාවේ මට මං ගැනම කලකිරුණා සර්. මොකක් අරෝෂ්? ඔව් සර් මට තේරෙනවා. මං හීනකින්වත් හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ කියලා. අරෝෂ් රුක්මලුයි
අසල්වැසියෝ කියපු දේවල් එක්ක බලපුවම දිශානි කියන්නේ බොහොම පාඩුවේ අහිංසකව ජීවත් වුණු කෙනෙක්. ඒ වගේම බොහොම සතුටින් පෞල් ජීවිතය ගෙවපු කෙනෙක්. එහෙම කෙනෙක් කොහොමද තමුන්ගේ අනියම් පෙම්වතිය වෙන්නේ? මොකක්ද අරෝෂ්මගේ තේරුම? ඔය දැන් කී දවසක් සිට මගේ පස්සෙන් යනවද කියන්නකෝ. මට ඕන ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න විතරයි ළමයා. ෂික්. ඔයාගේ තියෙන වණචරකම. ඔය රුක්මල්ගේ යාළුවෙක් නේද? එහෙම කියන්න එපා. වනචරයෙක් නම් මම වාපස්සේ මෙහෙම දැවටෙනවද කියන්නකො. ආයෙත් පාරක් මං කියන්නේ ආරෝෂ්. මේක රුක්මල් දැනගත්තොත් එහෙම විසුමක් වෙන්නේ නැහැ. එහෙමද? එහෙනම් රුක්මල්ට කියලා බලන්නකො. මං ඉතින් ඔයාලට දැන් කියනවා කියලා කිව්වේ නැහනේ. මම යනවා. ඇත්තම කිව්වොත් දිසානි මට උඹේ දැන දුන්නේ නැහැ මචං. රාජ